කොහොමද ළමයි ඉතින් ඔන්න අදත් ඔයාලා කැමතිම වීඩියෝ එකක් ගෙනාවේ. අපිට මිමි නැහැ. අපි ගාව මිමි නැහැ කියලා හිතන්නකෝ. ඉතින් අපිට කස්ටමර් කෙනෙක් ගෙනාවා එයාගේ ගානට තියෙන ඇඳුමක්. ඉතින් මම ඒ ඇඳුම තියලා ඒ විදිහෙම ගවුමක්. එයා ඉල්ලුවේ ඒ විදිහෙම ගවුමක්. මේක තමයි එයා ගෙනාපු රෙද්ද. මේක තමයි එයාට හරියනම සූට් වෙන ඇඳුම. ඉතින් මේක A line ෆ්‍රොක් එකක්. මුකුත් අවශ්‍ය නැහැ. අපි මේ ගවුම ගයිඩ් කරගෙන තමයි කපන්නේ. හැබැයි මේක කපන්න කලින් ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේක අනිවාර්යෙන් කන පිට හරවලා මෙන්න මේ විදිහට ගානට තියලා උරහිසට උරහිස තියලා මේ විදිහට අංශයට මේ හැම තැනටම පින්ස් ගහලා මේක නීට් කරගන්න ඕනේ. පොඩි වෙලා තියෙනවා නම් ඔයාලා අයන් කරගන්න. ඊට පස්සේ අපි මේක තියලා මේ රෙද්දේ කපන්නේ කොහොමද කියලා බලමු. ඔන්න ඉතින් මම එයා ගෙනාවු රෙදි කොටස දෙකට නවාගෙන මේ උස එයාට ඇති කිව්වා. අපි මේ උසට පොඩ්ඩක් අඩුයි. අපි ඒ ගානට කපා ගන්නවා. මේකේ මේ තියෙන්නේ තර පොටවල් හතරක් තියෙනවා. ඉස්සරහා සහ පිටුපස දෙකම අපි එකටම කපා ගන්න. මේකේ පළල සම්පූර්ණයෙන්ම එයා ගෙනාවු එකේ හැටියට 15ක් තිබුණේ. 15ක්. ඉතින් මම මේකේ 15 මාරක් විතර තියෙන්න අරන් තියෙනවා. 15ක් තියෙනවා. 15යි. දැන් අපි බලමු ගවුම එලා ගන්න කොහොමද කියලා. හරි. දැන් අපි මේ ගවුම එලාගෙන තියෙන්නේ. එතකොට දැන් මේකේ ගානට කපනවනේ අපි. කපන්න කලින් ඔයාලට පුළුවන් මෙන්න මේ පිටුපස කර. මේ පිටුපස තමයි මම ගයිඩ් කරගන්නේ. ඉස්සරහා පස්සේ පිටුපස ගයිඩ් කරගෙන මේ ලයින්ස් වලින් අපිට හරියටම කිහිලි කට වටේට එන විදිහට අඳින්න පුළුවන්. ඒතර ඔයාලට මෙන්න මෙතන පොකට් එකේ එන තැන උනත් මෙන්න මෙහෙම පොඩි මාක් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ වටේටම කපා ගන්න පුළුවන්. දැන් මෙතන අපි වෙනම මැහුම් වාසි තියන්න අවශ්‍ය නැහැ. මොකද මෙන්න මේ මැහුම් වාසියත් එක්ක කපන හින්දා. මොකද අපි මේක කන පිට පැත්තටනේ හරවන් තියෙන්නේ. එතකොට කන පිට පැත්තට හැරෙවුවා අපිට කන පිට මැහුම් වාසි තියෙනවා. ඒ හින්දා මේ මැහුම් වාසි දිගේම අපිට කපන්න පුළුවන්. මෙතනට විතරක් මේ කාල දෙකක් නමලා මහලා තියෙන්නේ. ඒ හින්දා අඟල් භාගයක් විතර මැහුම් වාසි තියාගෙන යට වාටිය කපා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මේක ඇඳගෙන ඉවරලා හැබැයි මෙන්න මේ කරටයි මෙන්න මේ උරහිසටයි මැහුම් වාසි තියාගෙන ඕනේ කපන්න. නැත්තම් ඔයාලට මූට්ටු කරනකොට දැන් මෙතනින් කැපුවා නම් වෙන්නේ මේකත් මූට්ටු වෙලා තව කරගෙමුර වෙනස් වෙනවා උරහිස අඩු වෙනවා. ඒ හින්දා මෙන්න මෙතනින් අඟල් භාගයක් මැහුම් වාසි තියලා ඔයාලා කපා ගන්න ඕනේ. කිහිලි කටටයි උරහිසටයි කරටයි මැහුම් වාසි තියා ගන්න ඕනේ. හරි. එහෙනම් බලමු අපි ඒක කොහොමද කරන්න කියලා. හරි. ඔන්න මං ඇඳගත්තා. දැන් මේව ගැන හිතන්න එපා. මෙතනින් අපි අඟල් භාගේ මෙහුම් වාසි තියලා කපා ගන්නවා. එතකොට ඔයාලා ඉස්සරහ කරත් පොඩ්ඩක් මාක් කරගන්න කර ගැඹුර. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අඳින්නනේ මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මෙතෙන්ට එනකන් ඇඳ ගන්න. එතනින් තමයි අඟල් භාගේ මැහුම් වාසි උඩට තියන්නේ. අපි බලමු කපා ගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම පිටුපස ලයින් එකෙන් කපන්න මතක තියාගන්න. හරි. ඔන්න අපි කපා ගත්තා. මේ පිටුපස මේ තියෙන අඟල් භාගේ මැහුම් වාසි තියලා තියෙන කරටයි උරහිසටයි කිහිලි කටටයි අංශයට ඕනේ නැහැ කියලා මම කිව්වා. මොකද අපි මැහුම් වාසි එක්ක කවපු නිසා මෙතෙන්ටත් මම අඟල් භාගයක් 3 කාලක් විතර වෙන්න මැහුම් වාසි තියාගත්තා. ඊට පස්සේ අපි පිටුපස පළුව ඉවත් කරගන්නවා මේ විදිහට. දිගෑරියා මේ අපි කපාගත්ත පිටුපස පළුව ඒක අපි අයින් කරනවා. අයින් කරලා මේක නැවත එලා ගන්නවා. දැන් අපි එලා ගත්ත නැවත. දැන් අපි ඉස්සරහා කරට මෙහුම් වාසි භාගේ තියලා මෙන්න මෙතෙන්ට එනකන් කපා ගන්නවා.
ඔය විදිහට කපා ගත්තා. එච්චරයි අපිට ඕන වෙන්නේ. ඊළඟට අපි මේකට කර කිහිලි කට කිහිලි කටයි උරහිසයි කරයි සේරම අහු වෙන්න මෙන්න මේ ගානෙන් පේසිම කපා ගන්න ඕනේ. මොකද මේක අත් නැති එකක් නිසා අපි කරට කිහිලි කටට පයිපින් අල්ලන්නේ සම්පූර්ණයෙන්ම මේ උඩ කඳ කොටසක් කවර් වෙන විදිහට තමයි අල්ලන්නේ. ගවුමේ තියෙන්නේ ඒ විදිහටනේ. අපි ඒ විදිහට කපනවා. මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ඒ විදිහට. එතකොට ඇඳුම හරිම නීට් එකට කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට ලේසියෙන් මහ ගන්නත් පුළුවන්. උරහිස් ජොයින්ට් එකක්වත් පේන්නේ නැහැ. උරහිස් ජොයින්ට් එකක්වත් පේන්නේ නැහැ. මෙන්න මෙතන ඕපන් එකක් තියෙනවා. අපිට ඒකත් මේ එකම පොඩි ඕපන් එකක් තියලා පිටිපස්ස පළුවට තියලා හරවල මහ ගන්න පුළුවන්. හරි. අපි ෆේසින් ටික කපා ගන්න හැටි බලමු. හරි. ඔන්න මම ඉදිරිපස සහ පිටිපස මේ තියෙන පිටිපස ෆේසිම මෙන්න මෙතනින් ඕපන් එක තියාගන්න. මෙතෙන් තමයි දොර පිටිපස බටන් එකක් එනවා. කඳ කොටස කඳ කොටස අහු වෙන විදිහට තියලා තමයි කපා ගත්තේ. මේ තියෙන ඉදිරිපස කිහිලි කට සහ අංශය ටිකක් අහු වෙන විදිහට තමයි කපා ගත්තේ. ඊට පස්සේ මේක ඉතින් මහන්නත් හරිම ලේසි. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඊළඟට මේකේ සාක්කුවක් තියෙනවනේ. එතකොට මේකේ සාක්කුව ඔයාලා දාන්නේ කොහොමද? සාක්කුව කපන්න ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා මෙන්න මේ විදිහට දැන් මෙතන මම පොටවල් දෙකක් ගන්න හින්දා තියලා තියෙනවා. එක සාක්කුවක් මෙන්න මෙහෙම අත තියන්න. පොඩක් පල්ලෙහාට වෙන්න. තියලා ඊට පස්සේ අත මෙහෙම තියෙද්දි වටේට කර්ව් එක අඳින්න. වටේට සාක්කුවේ හැඩය අඳින්න. ඊට පස්සේ මෙතන අනිවාර්යයෙන්ම පොකට් කටට අඟල් 5ක් 6ක් විතර වගේ තියන්න ඕන. නැත්නම් අත දාන්න බෑනේ. අඟල් 5ක් හෝ 6ක් වගේ තියලා අතේ ගානටම මේක ඇඳ ගන්න. ඇඳගෙන මෙහුම් වාසි භාගයක් විතර තියලා වටේ කපා ගන්න. එහෙම තමයි පොකට් එකක් ලේසියෙන් කපා ගන්න. බලමුකෝ ඒක කොහොමද කැපුවට පස්සේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න බලන්න. ඔන්න මම අත ඇඳා. මේ විදිහට තියලා අත ඇඳා. ඇඳලා මේකට මෙහුම් වාසි භාගයක් තියලා පොකට් එක කපා ගන්න පුළුවන්. ලේසි නේද? මෙන්න මේ විදිහට තමයි අපේ සාක්කු දෙක තියෙන්නේ. ඊළඟට පොඩි වයස් අතට කැපු පටි කෑල්ලක් ඕනේ අපිට පිටිපස්ස බටන් එක දාන්න ලූප් එක හදාගන්න. හොඳයි. ඉස්සෙල්ලාම අපි ඉදිරිපස ෆේසිම වෙනමත් පිටිපස ෆේසිම වෙනමත් අල්ල ගන්න ඕනේ. ෆේසිම අල්ලද්දී ඔයාලා කර අල්ලනවා. ඊට අමතරව කිහිලි කටත් මහනවා. මහලා අනිත් පැත්ත හරවන්න ඕනේ. ඒ හරවනකොට අනිවාර්යයෙන්ම කිහිලි කටට කර වටේට මේ හැම තැනටම කට් මාක්ස් දාලා හරව ගන්න ඕනේ. කට පින්ස් වලින් හඳවලා පෙන්නන්නම්. පාද මෙහුම් වාසි අපි තිබ්බනේ ඒවෙන් තමයි මහන්න ඕනේ. මේ විදිහට කිහිලි කටයි කර ෆේසින් එකයි මහනවා. මම ඔයාලට ඒක මහලා ගෙනල්ලා පෙන්නන්නම්. හරි. මම පහගෙන ආවා. මෙන්න මේ විදිහට මහලා කට් මාක් දාගන්න. ඊළඟට හොඳ පිට පැත්ත හරව ගන්න. ඉදිරිපස පළු.
දැන් මේකේ අපි උරහිස් ජොයින්ට් එක පේන්නේ නැති වෙන්න මහන්නයි යන්නේ. එහෙම මහනකොට ඔයාලා පිටුපස්සේ පළුව ඉස්සල්ලාම අරගන්න. පිටුපස්සේ පළුව අරගෙන ඔයාලා ඉදිරිපස්සේ පළුව මේක ඇතුලෙන් රිංගව ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳ පිට දෙක එකට හිටින විදිහට මේ පේසිම මෙන්න මේ විදිහට රිංගව ගන්න ඕනේ. කිහිලි කට පැත්තට කිහිලි කට එන විදිහට. ඒ කියන්නේ මම ඉදිරිපස පළුව විතරයි පෙරලා ගත්තේ හොඳ පිට පැත්තට. පිටපස පළුව එහෙමම තියෙනවා. ඒතකොට මේ පේසිම ඇතුලෙන් තමයි මම ඉදිරිපස පළුව දාන්නේ. රිංගවල මේ උරහිසෙන් අපි ජොයින්ට් කරනවා. මේ අනික ඒකත් මේ විදිහට උරහිසෙන් අරගෙන මෙන්න මේ විදිහට එළියට ගන්න. අරගෙන කිහිලි කටට කිහිලි කට තියෙන විදිහට තියලා කර පැත්තත් ගානට තියලා මෙතනින් මහන. අපි බලමු මැහුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට උරීස් වලින් ජොයින් කරගන්න. මම උරීස් දෙක මුට්ටු කරගෙන ආවා. ඊළඟට අපි මේ විදිහට මේක පෙරලා ගන්න. පේනවද? මේ කිහිලි කට මේ කර මේක ගානට අයන් කරගන්න ඕනේ ළමයි. ඒක තමයි ලස්සනට එන්නේ. ඔයාලට පුළුවන් ඕනවා ෆිනිෂින් එකක් එහෙම අල්ලන්න. මේ කොටන් හින්දා එච්චරම ඕනෙත් නැහැ. දැක්කද? කර මේ කිහිලි කට ලස්සනට තියෙනවා. ඊට පස්සේ අපි මේකේ පොකට්ස් අල්ල ගන්න ඕනේ. එන්න ඕන තැනට ඔයාලා කට් මාක් එකක් දාගත්තනේ මෙන්න මේ විදිහට. මේ තියෙන අන්න එතෙන්ට පොකට් එකේ කෙලවර එන විදිහට තියාගන්න. තියලා මහන්න. මේක හොඳ පිට පැත්තෙන් තමයි මහන්න. මොකද හොඳ පිටට හොඳ පිට තියෙන්න තියලා මෙතනින් මහන්න. මහලා අනිත් පැත්ත හරවලා ඇතුළට කොට රින් අපිට ලේසියෙන්ම පහසුවෙන්ම රිංගව ගන්න පුළුවන්. දෙපැත්තටම අල්ලන්න ඕනේ. පිටුපසටත් මේ විදිහටම අල්ලනවා. මෙන්න මේ විදිහට පොකට් එක අපි අල්ල ගන්න. ඊස්සේ මෙහිම තමයි මහන්නේ. දැන් අපි අංශය මූට්ටු කරගන්න ඕනේ. අංශය මූට්ටු කරගන්නකොට එතෙන්දිත් අපේ මෙන්න මෙතන මේ ෆේසිම වැහෙන විදිහට අල්ල ගන්න ඕනේ. ඔයාලා ඒක වැහෙන විදිහට අල්ලන්න. ඇත්තටම මේවා මේ ඔයාලා ෂොප් වල දැකලා ඇති මේ විදිහට තියෙනවලු. සම්පූර්ණයෙන්ම ඉදිරිපස්සේ පළුව ඔයාලගේ පැත්තට හරව ගන්න. හරවගෙන
ඉදිරිපස පළුවේ ෆේසිම මේ විදිහට තියලා පිටුපස පළුවේ ෆේසිමින් මේ විදිහට වහන්න. පිටුපස පේසිමෙන් තමයි වහන්නේ. හේතුව තමයි මේ මූට්ටුව පිටුපස පැත්තට පෙරලෙන්න ඕනේ අපි. ඒතකොට ඉදිරිපස පේසිම් එක මෙහෙම තියලා වහලා පිටුපස පේසිම දිග ඇරලා මෙහෙම තියාගන්න. හරියට මුලට තියලා මේකෙන් මෙහෙම නවලා මහන්න. ඔයාලට මම ඕනනම් පොඩ්ඩක් පෙරලා පෙන්නන්නම් මහන්න කලින් කොහොමද තියෙන්නේ කියලා. මහුවව තමයි ඉතින් හරියටම හොයන්නත් පුළුවන්. මේන් බලන්න මේ විදිහට පෙරලා. ඔන්න ඔය විදිහට. පේනවද? ඒතකොට ජොයින්ට් එක පෙරලා තියෙන්නේ කොහෙටද? ජොයින්ට් එක පෙරලා තියෙන්නේ පිටුපසට. පිටුපස මේ අපේ පිටුපස. පිටුපසට තමයි මේ මූට්ටුව පෙරලා තියෙන්නේ. අපි එතකොට සම්පූර්ණම මෙතන ජොයින්ට් එකෙන් මහගෙන ඇවිල්ලා පොකට් එක මේ විදිහට දිග ඇර ගන්න. මේ විදිහට දිග ඇරලා මහලා පොකට් එකත් මෙහෙම දිග ඇරලා මේක වටේම මේ විදිහට මහලා වාටිය දක්වාම මූට්ටුව ගහගන්න. ඊට පස්සේ යට වාටිය මූට්ටු කරගන්න විතරයි තියෙන්නේ. හරි. මම මේ විදිහට මූට්ටු කරගත්තා. මේ පේනවනේ මෙන්න සයිඩ් එක. ඉතින් මේ විදිහට මූට්ටු කරගත්තා. සම්පූර්ණයෙන්ම මූට්ටු කරගෙන තියෙන්නේ. දැන් මේක ඔලොක් කරලා වාටි නවලා මහනවා. මම අවසානයේ කොහොමද තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඉතින් අපි ගවුම මහලා ඉවර කරගත්තා. මෙතෙන්ට බටන් එකක් ඇටච් කරන්න ඕනේ. සේරම හරි සම්පූර්ණයෙන්ම මෙතන පොකට්ස් තියෙනවා. පොකට් එක තියෙනවා. ඉතින් ඔයාලත් ඉතින් මහලා බලන්න. මහලා බලලා මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු එහෙනම්. ගිහින් එන්න. Thank you.